සත්‍ය බොහොම කටුකයි. සත්‍ය බොහොම කටුකයි. ගෙදර ගෑස් නැහැ කියලා ගෑණි මවත් දර කඩන්න නෙව්වා. අම්මපා මේලාට තමයි මට හිතෙන්නේ නුඹට හිටියනම් හරි කියලා. කවුද බුලේ කෑ ගන්න? අපේ අයියා නේද? සර්පෙද්ද ඔයද කෑවා? දැන් මොකද කරන්නේ? මොකද සර්පය කියලා දැක්කන්නේ නැහැ. මොකද දෙයක් කරන්න ඕනේ? මිස දුවන්න කලින් මිස දුවන්න දෙන්න හොඳ නැහැ. කකුල කෙට ගන්න ඕනේ. මොකද දැන් මං කරන්නේ? අයියේ මොකද උනේ? අයියේ මොකද උනේ? අයියේ මොකද උනේ? සර්පයෙක් කෑවම සර්පයෙක්. සර්පයෙක් කෑවා. මට ඔක හම්බ වුණා නම් තලනෝකමම. මොකද? සර්පයා. අයියේ සර්පයේ මූණ මතකද? මූණ මතක නෑ බා. මූණ මතක නම් අපේ සෙට් එක ධම්මල ගස්සන්න තිබ්බා සුපිරියට. කාටද? සර්පේ. තොට පිස්සු දෙයක්ෝ සර්පයෙක් කෑවේ මම සර්පයෙක්. අර ගන්න සර්පයෙක් කෑවේ. අම්මට සිටි සර්පෙද්ද කෑවේ? එනන් සෙට් එක ගෙන්නේ මලගේ දෙට්ට තමයි. බා මට හොරෙන් රාස් කියනවා නේද? අපි වෙද මහත්තයට කෝල්ලක් ගමු වෙද මහත්තයට. අයියේ සර්පය මොනවා වගේද? මතක නෑ බා. හැඩර මොනවා වගේද? දන්නේ නෑ බං. පාට මොනවා වගේද? දන්නේ නෑ යකෝ. උදිගයිද කොටයිද? පොඩ්ඩ හිටපන්. ෆෝන් එක. හිටපන් මම කෝල්ලයක් කරන් කියන්න. කාටද? සර්පයාට. ඌගේ මම ඌගේ උප්පැන්න සාතේ ඉල්ලලා තොට හැම විස්තරෙම කියන්න. මේ හරියන්නේ නෑ බා. කකුල කපන්න යනවා. අයියෝ ඔය වැඩේ කරන්න එපා අයියේ. මට ජීවිතේ වටිනවා බා. කකුල වගේ නෙමෙයි. දැන් මේ විස දුවනවා මං හිතන්නේ මේ බලමන් කකුලේ දිවිලා බා හොඳටම. අයියෝ ඔය වැඩේ කරන්න එපා අයියේ. අයියෝ එපා එපා. එපා අයියේ කියන දේ යන්න වෙද මාත්‍යට කයින්. මට ජීවිතේ බෙර ගන්න ඕනේ. ඕමින් අර වෙද මාත්‍යට දැන්. ඕක නවත්ත ගන්නවා. මේ වෙද මාත්‍යනේ. මොකද්ද බලමු වෙලා තියෙන්නේ? මේ කොල්ලත් කරගන්න වැඩ. අනේ වෙදමත්ය මට පරයන්නලා මිසියන් දැක්කම අනේ මම බැඳලා කියලා අමතක වෙනවා. හරි අද මෙයා වෙද මාත්‍යේ හොඳ පොළු පාරක් කනවා. ඔක්ක ප්‍රශ්නයක් නෙමෙයි දුරේ ඉඳන් බැලුවක් නකම් නැtei. දෙන්න මේක. ඔක්කට මම බොන්නෙත් නෙකම කසාය. මෙයා කාලේ දෙන ගැරන්ටි එකද ගෑණිද? සර්පයි. අයියා ඊයා සර්පෙක්කනේ සර්පෙක්. සර්පයා කෝ බලන්නේ නං. ඕ බලන්න පුතා. මේ කකුල තමයි. අම්බෝ හොඳට මිදිමිලා නේද? කෝ බන් දත් පාර. දත් පාරක් තිබ්බනේ. වෙන විදියක් නෑනේ. මේ කකුල තමයි කෑවේ. කෑවම යකෝ මේ කකුලනේ කාලාදී. මේ කකුල එහෙම කොහොමද වෙන්නේ? ඇයි උඹ මේ කකුල බැඳන් ඉන්නේ? පුතා මේ කාලා තින්නේ ගැරන්ටි එක. ඇයි ඔයා මේ කකුල බැඳගත්තේ? මේ කකුලේ පේ බැඳ ගන්න බලන්න තව පොඩ්ඩේ මාර වින්නයියක් නෙවෙන්නේ. එතකොට මම ගැරන්ටිද කාලා තින්නේ? ඒකනේ වෙද මහත්තයෝ තව පොඩ්ඩේම කකුලත් කපා ගන්නවා. පුතාත් කරගන්න වැඩ. අයියෝ දෙයියෝ. එතකොට මාව ගැරන්ටිද කාලා තින්නේ? අනේ වෙද මහත්තයෝ මට ඒක මතක් වෙද්දි කාලන්තෙටත් වගේ නෝ තව පොඩ්ඩෙම කකුලත් කපා ගන්නවානේ. අනේ වෙද මහත්තයෝ